Hey, sorry, brother. I want to go to the temple of the truth of Buddha. Do you know what direction I should take? The temple of the truth. Temple? Yeah, the temple. I'd like to visit the temple. Do you know the pathway to go? The Rama? You know Oh, no, the temple, the temple. Rama? Okay, never mind. You know what? Next time. Thank you. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඒකට තියෙනවා අපි හදපු සුපිරිම කෝස් එකක්. ෂයන්ටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ ඉංග්‍රීසි කෝස් එකට. මම කිදිනි මම දැන් සර්ගේ කෝස් එකට ජොයින් වෙලා මාස කිහිපයක් වෙනවා. අත්‍තරම සර් මට මාරම සතුටුයි සර්ගේ කෝස් එක මාරම හොඳයි. මොකද මම සර්ගේ කෝස් එකට ජොයින් වෙන්න කලින් මට ඇත්තටම කියනවා නම් ටෙන්සස් ටිකවත් බැරුව හිටියේ. ඇත්තටම මම යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි සර්ගේ කෝස් එක ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ජොයින් වෙලා බැලුවා මොකද්ද මේ කෝස් එක මොනවද මේකේ කරන්නේ කියලා ජොයින් වෙලා බැලුවා. ඊට පස්සේ මම තේරුණේ සර්ගේ කෝස් එකේ පළවෙනි දවසේම ඇත්තටම මට තේරුණා ඉංග්‍රීසි කියන්නේ මෙහෙම ගොඩක් අමාරු විෂයක් නෙමෙයි අපිට උනන්දු වුණත් මේක කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් මම දවසින් දවස ආසාවෙන් ජොයින් වෙලා බැලුවා මේක කොහොමද කියලා. ඇත්තටම සර් ගොඩක් හොඳයි. මම සර්ගෙන් තමයි ටෙන්සස් ටික රිපෝටඩ් ස්පීච් වගේ අමාරු පාඩම් සර් හරිම සරලව කියලා දුන්නා. thank you සර් ගොඩක්. මම සජින්ද සර්ගේ කෝස් එකට සම්බන්ධ වුණේ මීට මාස ගානකට කලින්. ඒ සම්බන්ධ වෙද්දිත් මට ඉංග්‍රීසි මෙලොවම දෙයක් බැරුව තමයි මම සම්බන්ධ වුණේ. මට අඩුම ගානේ myself වත් කියන්න බෑ, මං ගැනවත් මට ඉංග්‍රීසි වලින් කියන්න බෑ. ඒ වෙද්දිත් ඉංග්‍රීසි එපා වෙලා මම අත්හැරලා තමයි හිටියේ ඉංග්‍රීසි ඉගෙන ගන්න නැහැ කියලා. ඉතින් ඒ ඉද්දි තමයි මගේ තාත්තා තමයි මට මේ කෝස් එක ගැන කිව්වේ මෙහෙම කෝස් එකක් තියෙනවා ජොයින් වෙලා බලන්න කියලා. ඇත්තටම මම මේ ජොයින් වුණෙත් කැමැත්තකින් නෙමෙයි, මොකද මට ඉංග්‍රීසි එපා වෙලා තිබ්බ නිසා. හැබැයි මට මේ ජොයින් වුණ පළවෙනි දවසේම සර් කරපු ලෙසන් එකක් හරිම තදින් හිතට දැනුණා, තේරුණා. ඊට පස්සේ මම දවස් දෙකක් තුනක් මම ජොයින් වෙලා බැලුවා. මට ඉතාමත් හොඳට තේරුණා සර් කියලා දීපු පාඩම්. ඊට පස්සේ තමයි සර්ගේ කෝස් එකට සල්ලි බැඳලා මම ජොයින් වුණේ. ඉතාමත් සරලව සර් කියලා දෙන පාඩම් හොඳට තේරුණා. ග්‍රැමර් ටික ඒවා ටික දැන් හිමින් සරේ අල්ල ගන්නවා. දැන් මම ඇත්තටම දැන් මම මුලදී ජොයින් වෙච්ච තැන බලද්දි මම හොඳ තැනක ඉන්නවා. මම දැන් හරි ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. සර් දෙන ස්පෝකන් පැන් පාඩම් කරලා මම දැන් යම් තාක් දුරකට ඉංග්‍රීසි කතා කරනවා, ග්‍රැමර් ටික හදා ගන්නවා. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට තව කෙනෙක්ට බය නැතුව සර්ගේ ක්ලාස් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මමත් අවුරුදු ගානක් තිස්සේ ඉංග්‍රීසි විෂය පාසලෙන් ඉගෙන ගත්තත් අපිට සමාජය ගිහිල්ලා රැකියාවක් කරද්දී සහ බොහෝ තැන්වලදී ඉංග්‍රීසි කියන භාෂාව අපිට වැදගත් වුණා. නමුත් අපිට ඒක හසුරුවා ගන්න බැරුව මම ඇත්තටම අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා බොහොමයක් තිබුණා. ඒ වෙලාවේ තමයි මේ SS English Academy කියන අපේ සතින්ත සර්ගේ ඉංග්‍රීසි ක්ලාස් එක මම ෆෝන් එකෙන් දැකලා ඒකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඒ පාඨමාලාව 100%ක් මම ඒක හරියටම කරගත්තා. ඉතින් ඒකෙන් මම ලබපු ප්‍රධානම ප්‍රතිඵලය තමයි මගේ රැකියාවේ මම හිටපු තැන ඉඳලා ස්ටෙප් ගානක් උඩට يعني මැනේජ්මන්ට් එක දක්වා යන්න මට අවස්ථාවක් හදලා දුන්නේ මේ SS English Academy එකේ. ඒතරම අපේ ආදරණීය සතින්ත සර්. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එතුමන්ට. ඉතින් මේ විදියට මම ඉතින් හැමෝටම ආරාධනා කරන්නේ අපේ පාසල් යන දුවා දරුවන්ට, රජයේ රැකියාවන් කරන අයට, පෞද්ගලික අංශයේ රැකියාවන් කරන අයට සහ ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගන්න වයස් භේදයකින් තොරව කැමති ඕනම කෙනෙක් ඉන්නවා නම් යන්න ඕන එකම තැන තමයි SS English Academy එක. මොකද පාඨමාලාව අවසානයේදී රජයේ පිළිගත් සහතිකයක් සමගින් තමයි අපේ පාඨමාලාව අවසන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා සහභාගී වෙලා බලන්න SS English Academy එකට. ඔබේ ජීවිතේ ඉංග්‍රීසි සිහිනය සැබෑ කරගන්න නම් යායුතු එකම තැන SS English Academy තමයි. I am Chandrika Ranasinghe from Badulla. I am a retired teacher. I am now living my retired life very happily. The reason is Sachinta sir's online English course. I knew English, but I was always afraid of speaking because of mistakes. Sachinta sir is like my own son too. He teaches very correctly and clearly. He's explaining the same lesson several times. You are the best teacher I have met in my life.
ඔයා අවුරුදු 7ට ඉහළ නම් මේ බලන හැමෝටමත් කියන්නේ අවුරුදු 7ට ඉහළ නම් අවුරුදු 65 වෙනකන් දක්වා උනත් අපේ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ෂයාන්. ඔයා ඇවිල්ලා බලන්න අපි ෆ්‍රී සෙෂන් එකක් කරනවා. ෆ්‍රී සෙෂන් එකේදී ඔයාලට බලන්න පුළුවන් මොනවාද ඔයාලට ලැබෙන දේවල් කියලා. ඔයාට අපේ කෝස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ලයිෆ් ටයිම් රෙකෝඩින්ග්ස් ලබා ගන්න හැකියාව තියෙනවා. කියන්නේ ඔයාලට ජීවිත කාලෙම බලන්න පුළුවන්. මේ ඔයාලට සෑම පාඩමකටම ඔයාලට හොඳටම ඔලුවට ගන්න අපි ඊබුක් ලබා දෙනවා. ඔයගොල්ලන්ට හැම පාඩමකටම ඊබුක් එක බැගි. ඒ කියන්නේ වයස ප්‍රශ්නකුත් නැහැ. ප්‍රශ්නකුත් නැහැ. රෙකෝඩින්ග්ස් උත් දෙනවා. රෙකෝඩින්ග්ස් දෙනවා. ක්ලාස් එක තියෙන්නේ ඔන්ලයින්. ඒක ලංකාවේ ඕන තැනක ඉඳන් එකතු වෙන්නත් පුළුවන්. ඕනම කෙනෙක්ට එන්න පුළුවන් නේ. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ වාසි විතරයි ඉංග්‍රීසි හොඳට උගන්වනවා. අනිවාර්යයෙන්ම ඉතාමත්ම සරලව. ඒක තමයි අපි ඔයාලට ෆ්‍රී සෙෂන් එකක් දෙනවා. මේ කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඇවිල්ලා බලන්න මොනවද ලැබෙන දේවල් මොනවද කියලා බලන්න ෂයාන්. ඒ වගේම උගන්වන රටාව පැහැදිලිද කියලා බලන්න. බලලා තීරණය කරන්න කිසිම කෙනෙකුට බල කිරීමක් නැහැ. ඔයා මේ කෝස් එකට ආවොත් නැවතත් අපිව දාලා යන්නේ නැහැ කවදාවත්.